පුතේ විභාගෙ ලියන ඔයා දන්නවද විභාගෙ ලියන ළමයින්ගෙන් 80%ක් විතර ෆේල් වෙන්නේ එහෙම නැත්නම් ලකුණු අඩු කරගන්නේ නොදන්නකම හින්දා නෙමෙයි. ඒගොල්ලෝ ඕනවට වඩා දන්න නිසා. ඔයා අවුරුදු 2ක් මැරීගෙන පොත් කියවලා ඇති. ටියුෂන් පන්ති ගානේ ගිහින් නිදි මරාගෙන පාඩම් කරලා ඇති. හැබැයි මම අද කියන මේ රහස ඔයා දන්නේ නැත්නම් ඒ හැම මහන්සියක්ම විනාඩි කීපයකින් වතුර යන්න පුළුවන්. ඔයාට තව තියෙන දින කීපයයි. මේ දින කීපය ඇතුළත ඔයාට සයන්ටිස්ට් කෙනෙක් වෙන්න බෑ. කියන විද්‍යාඥයෙක් වෙන්න බෑ. හැබැයි ඔයාට මාකින් ස්කීම් එක පරද්දන දක්ෂයෙක් වෙන්න පුළුවන්. මාකින් ස්කීම් එක පරද්දන දක්ෂයෙක් වෙන්න පුළුවන්. මම අද පෙන්නනවා ඔයාට මීට කලින් හයිලයිට් වෙච්ච නැති සමහරට සර්ලා ඔයාලගේ පන්ති වල කියලා දී නැති සර්ලා මිස්ලා ගුරුවරුන්ගේ අතේ තියෙන රහස් ලියවිල්ලක් ගැන. මොකද මේ රහස් ලියවිල්ල ඔයාලට මම කියලා දෙන්න. මේ වීඩියෝ එක මැදදී මම ඔයාට එක වචනයකින් ලකුණු 10ක් නැති වෙන හැටිත් කියනවා. ඒ නිසා එක තප්පරයක්වත් මේක මග අරින්න එපා. මොකද්ද මේ රහස් ලියවිල්ල? හිතන්න ඔයා විභාග ශාලාවේ ඉන්නවා. ඔයා ලස්සනට පිටු ගණන් උත්තර ලියනවා. ඔයා හිතනවා අම්මෝ මට මේකට එකක් ෂුවර්මයි. හැබැයි ඔයාගේ පේපර් එක බලන ගුරුවරයා ඒක බලන්නේ ඔයාට හිතන විදිහට නෙමෙයි. ගුරුවරයා දවසකට පේපර් 100 ගාණක් බලනවා. එයා ඔයාගේ අකුරු වල ලස්සනවත් ඔයා ලියපු පිටු ගානවත් බලන්නේ නැහැ. එයාගේ ඇහැ යන්නේ එකම එක තැනකට විතරයි. ඒ තමයි කීවර්ඩ්ස් ප්‍රධාන වචන. මාකින් ස්කීම් එක කියන්නේ හරියට හොරුන්ගෙන් රන් ආකාරයක් බේරගන්න තියෙන මැප් එකක්. මේ මැප් එක හරියට ස්ටඩි කරලා ඒකේ තියෙන වචන හොයාගන්න ඕනේ. ඔයා ලියන උත්තරේ මාකින් ස්කීම් එකේ වචන නැත්තම් ඔයා මුළු පොතම එතන ලිව්වත් ඔයාට ලැබෙන්නේ ලකුණු බිඳුවයි. ඒක හරිනේ. දැන් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා අපි උදාහරණයක් ගත්තොත් ගණන් පේපර් එක. ගොඩක් ළමයි ගණන් වලට බයයි. හැබැයි ඔයා දන්නවද මාකින් ස්කීම් එකේ හැටියට අවසාන උත්තරයට ලැබෙන්නේ 1 ලකුණයි. ඉතිරි ලකුණු 9ම තියෙන්නේ පියවර වලට. ඔයා උත්තරේ වැරද්දුවත් පියවර ටික ලියලා තිබ්බොත් ඔයා පාස්. සරලව කිව්වොත් දැන් අපි මොකද එක ගානක උත්තරේ 21යි. හරිද? එතකොට ඔයාට උත්තරේ 19 ඇවිල්ලා තියෙන්නේ මොකක් හරි හින්දා. එතකොට මුලින් ඉඳන් ඔයා ගානක් හරියට හදාගෙන යනවා කියමුකෝ හරි ස්ටෙප් ටිකට. එතකොට මේ ස්ටෙප් ටිකට ලකුණු හම්බ වෙනවා. ඒ කියන්නේ අර මොන හරි සමීකරණයකට අදාළව මොන හරි ලියලා හරි තැන් වල ඒ ටික දාලා තියෙනවා නම් ඒ අවබෝධයට වට වෙන වෙනම පියවර වලට ලකුණු හම්බ වෙනවා. අන්තිම එකට තමයි ඔය කියන විදිහට 1 ලකුණක් හම්බෙන්නේ. එතකොට ඔයා නැත්තම් අපි අන්තිම උත්තරේ වැරදුනා කියලා සියලු ලකුණු නැති වෙනවා නම් අල්ලපු කෙනා ගාන හදනවා බලලා ඔයා උඩ බලන් ඉඳලා අනිත් කෙනාගේ උත්තරේ ලියන්න පුළුවන් නේ. එහෙම නැති ලකුණු 20ම හම්බෙන්න එපා 20ක් දෙනවා නම් එහෙම එකක් නැහැ. අන්න ඒකයි කියන්නේ මේ මාකින් ස්කීම් එක හරියට ස්ටඩි කරගෙන ඒකෙන් ලකුණු ගන්නවයි කියන එක. නැත්නම් ඔයා ගාන හදන ඔක්කොම දන්නවා. උත්තරේ හැබැයි උත්තරේ ලියන්නේ භාගෙට. උත්තරේ ගන්නවා කෙලින්ම. අර අපි කියන්නේ මනෝමය පියවර හරි මොකක් හරි කියලා උත්තරේ එන්නේ මේක කියලා. එහෙම නෙමෙයි. අර අන්තිම උත්තරේ වැරදුනත් ඔයාට ලකුණු හම්බ වෙනවා. මොකදද? හදලා තියෙන පියවර වලට. අන්න ඒ වගේ තමයි මම මේ කියන්නේ. ඒක ගන්න පුළුවන් කොහොමද? ඒක ගන්න පුළුවන් පේපර් එකක් ස්ටඩි කරලා නැත්නම් මාකින් ස්කීම් එකක් ඒ සමග ස්ටඩි කරලා විතරයි. දැන් තව එක පැත්තක් බලමු විද්‍යාව පේපර් එකේ නිරීක්ෂණය සහ නිගමනය ලියද්දී ළමයි කරන ලොකුම වැරද්ද මම කියන්නම්. ගොඩක් ළමයි නිරීක්ෂණයට ලියන්නේ නිගමනය. දැන් හොඳට මතක තියාගන්න ඕනේ නිරීක්ෂණයයි නිගමනයයි දෙකක් නේ මේ දැන් කඩපාඩම් කරන් යන්නේ. මතක නෑ දැන් මෙහෙම එකක් තියෙනවා කියලා විභාගේ ලාවට ඡායාවට මතකයි. නිරීක්ෂණය මොකද්ද නිගමනය කියලා මොකද්ද කියන්නේ කියලා විග්‍රහ කරගන්න නැතුව මතක ටික ලියනවා. එහෙනම් මතක ටික ලිව්වට බෑ. හරි තැන හරි එක ලියන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ තැන් ටික හරියට අල්ලගත්තොත් ඔයාට ගොඩ යන්න පුළුවන්. ඒ වගේම තමයි නිරීක්ෂණය නිගමනය කියමුකෝ. නිරීක්ෂණයට පරීක්ෂණයේ ඉඳන් ඔක්කොම ටික ලියනවා. එහෙමනේ බෑ.
කාලය ඉතුරු කරගන්න ආයේ සමහරට එක රූලයි දෙකයි නිරීක්ෂණයට. රූල් 10ක් විතර ලියනවා නිරීක්ෂණය. එහෙම ලකුණු හම්බෙන්නේ නැහැ. අන්න ඒකයි මේ කියන්නේ. මේ හරියට ස්ටඩි කරගන්නවා කියන්නේ. දැන් මම ඔයාට දෙනවා අභියෝගයක්. මේක තමයි මගේ මේ දවස් ටිකේ ප්ලෑන් එක කියලා. අද ඉඳන් පොත් කියවන එක නතර කරන්න. ඔයා කරන්න ඕනේ පරණ පේපර් එකක් ගන්න. මේ කියන්නේ ආසන්නම එකක්. ඒකේ මාකින් ස්කීම් එකක් ගන්න. මේ දෙක එක ළඟ තියාගෙන ප්‍රශ්නය බලන්න මාකින් ස්කීම් එකේ උත්තරය බලන්න. එහෙම බලද්දී උත්තරය ඇතුලේ තියෙනවා ප්‍රධාන වචන ටික. සාමාන්‍යයෙන් අපි යමක් විස්තර කරන්න ලියන සාමාන්‍ය වචන නෙමෙයි. දැන් අපි කිමුට එකක් මොකක් හරි යමක අර්ථ දැක්වීමක් තියෙනවා විස්තර කරන්න කියලා. එතකොට ඔයා ඒ විස්තරේ ලියනවනේ. ඒ විස්තරේ ලියදී ඒකට අදාළ වචන 4යි 5යි සමහරට තියෙන. ඒ ටික ඔලුවට ගන්න. ඊටු ටික ඔයාගේ වචන වලින් ගලපන්න. ප්‍රධාන අර මං කලින් කිව්වා වගේ කීවර්ඩ්ස් ටික තියෙනවා නම් ඔයාට අනිවාර්යෙන් ලකුණු ටික හම්බ වෙනවා. එතකොට එයාලා දන්නවා ඔයා මේ කියන්න හදලා තියෙන්නේ මේ විස්තරේ තමයි කියලා. අන්න ඒ වගේ එකක් තමයි කියන්නේ. එතකොට දැන් අපි මේ වගේ දෙයක් කරද්දී අර පොත පැත්තකින් තියලා පේපර් එකයි මාකින් ස්කීම් එකයි ස්ටඩි කරන එකට අපි සාමාන්‍යයෙන් කියන රිවර්ස් ලර්නින් කියලා. ඒ කියන්නේ මුළු පාඩමම ඕනේ විභාගයට දෙන ටික විතරක් ගන්න එක. හරි. දැන් ඔයාට මම කියන දේ අවුරුදු 2ක් සෙල්ලම් කරා වෙන්න පුළුවන්. නැත්තම් ලෙඩ වෙලා පාඩම් කරන්න බැරි වුණා වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඉතිහාසය ලියන්නේ දිනපු මිනිස්සු විතරයි. ඔයා කොහොමද පාඩම් කළේ කියන එක නෙමෙයි. රිසල්ට් ෂීට් එකේ තියෙන්නේ මොකද්ද කියන එක කවුරුත් දකින්නේ නැහැ. ඔයාගේ අවසාන දේ. ඔයා කොතෙන්ද ජීවිතේ මෙහෙවගන්නේ කියන එක විතරයි ලෝකයේ දකින්නේ. තව ටිකක් අපි බලුවොත් හරියට මේක කියවගත්තොත් තව චුට්ටක් අඩියට පස්සට ගත්තොත් අඩිය පස්සට අරන් බැලුවොත් ඔයා කොහොමද පාඩම් කරේ කියන එක වැඩක් නැහැ. ඔයා රැකියාවකට යද්දී ඔයාගේ මාකින් ස්කීම් එක විතරයි බලන්නේ. ඔයා රැකියාවකට ගියාට පස්සේ ඔයාගේ මාකින් ස්කීම් එකේ තිබ්බේ මොකද්ද කියන එක වැඩකුත් නැහැ. නමුත් ඔයාට අර ඔයාගේ පාත් එක හදාගන්න වෘත්තිමය ජීවිතේ හරියට අනාගතේ හදන්න ඔයා මේ ගේම් එක ගහන්න ඕනේ. නිසා මේ අවසාන ප්‍රතිඵලය මාකින් ස්කීම් එක ඔයා හම්බ කරගන්නේ ක්‍රමේ වැඩක් නැහැ. වැඩේ විතරයි වෙන්න ඕනේ. ඒ නිසා ඔයාට මේ වැඩේ හරියට කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ දවස් ටිකේ ප්ලේ කරන්න වෙන දේවල් නෙමෙයි මාකින් ස්කීම් එකත් එක්ක. ඒකේ තියෙන රහස් වචන ටික අල්ලගන්න ඔයාට සහතික වෙනවා. ඔයා සාමාන්‍යයෙන් ගන්න ලකුණු වලට වඩා ලකුණු 20ක් 30ක් මේ ක්‍රමයෙන් වැඩි කරගන්න පුළුවන් කියලා. ඉතින් වැඩ ටික හොඳට කරන්න, දිනන්න. ඊළඟ වීඩියෝ එකක් මම ඉක්මනට දානවා. subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ඔයාගේ අනාගතේට මම සුබ පතනවා හොඳට විභාගෙ ලියන්න පුළුවන් වෙන්න කියලා.